ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. ඉතින් මහි ප්‍රොපර්ටි ඉතින් අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අවිස්සාවෙල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ තියෙන අක්කර 9ක ඉඩමක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේක ලස්සන වටපිටාවක් එක්ක තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩම වටේටම ලස්සන කඳුවල්ලක් තියෙනවා. හොඳ දර්ශන සහිත ඉඩමක් මේක. ඒ වගේම තමයි මේ ඉඩම තැනිතලාවක්. ඒ කියන්නේ ඉඩම උස ස්ථානයක පිහිටලා තිබ්බට සම්පූර්ණම වැඩි වශයෙන්ම තැනිතලාවක් එක්ක පිහිටලා තියෙන ඉඩමක්. ඉතින් ඒකින්ද ඕනෑම වගාවක් සඳහා යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ඉඩම පිටිපස්සට වෙන්න දියඇල්ලක් පිහිටලා තියෙනවා. ඉතින් ඒ දියඇල්ලෙත් අවුරුද්ද පුරාම සක්‍රිය වතුර තියෙනවා. නමුත් සමහර කාලවලට අඩු වෙනවා. සමහර කාලවලට හොඳින් දියඇල්ල පල්ලෙහාට වැටෙනවා. නමුත් අවුරුද්ද පුරා මේකේ වතුර ගලන ගතිය තියෙනවා. ඉතින් මේ වගේ ඉතින් ඒකින්ද කෙනෙක්ට නිදහසේ ඇවිල්ලා කාලය ගත කරන්න ඉතාමත් සුදුසුම පරිසර තත්ත්වයක් මේ ඉඩම තියෙනවා. මොකද හවස් වෙද්දී එහෙම අර ලස්සන වටපිටාවක් උදේටයි හවසටයි ඇත්තටම ඉතාමත් ලස්සන වටපිටාවක් තමයි මේ ඉඩමට දැర్శණය වෙන්නේ. ඒ වගේම තමයි මේක සංචාරක කටයුත්තට වගේ යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අනිත් විශේෂම දේ තමයි මේක සත්ව ගොවිපලකටත් ඉතාමත් සුදුසු විදිහට තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. මොකද ඒ අවට ඒරියා එක ගත්තාම ඉතින් ඒ සත්ව ගොවිපලක් කරන්න සුදුසු හොඳ පරිසර තත්ත්වයක් මේ ඉඩමේ තියෙනවා. ඉතින් අපි ඉඩම සම්බන්ධ විස්තරාත්මකව කතා කරමු. ඊට කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මේ ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ videos ආපුසෙන් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපේ Facebook page එක තියෙනවා මහි ප්‍රොපර්ටි. ඒක follow කරන්න. ඒ වගේම තමයි අපේ WhatsApp channel එක තියෙනවා මහි ප්‍රොපර්ටි. ඒ WhatsApp channel එකත් follow කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව තොරතුරු දැනගන්න වීඩියෝ එකට යමු. අක්කර 9කින් සමන්විත මේ ඉඩම පිහිටලා තියෙන්නේ අවිස්සාවෙල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ. එතකොට මේ ඉඩමට ආසන්නම නගරය තමයි රුවන්වැල්ල නගරය. රුවන්වැල්ල නගරයට කිලෝමීටර් 5ක වගේ දුර ප්‍රමාණයක් ඉන්න මේ ඉඩම පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉඩමට ආසන්නම ප්‍රධාන මාර්ගය තමයි රුවන්වැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගය. එතකොට රුවන්වැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 2ක වගේ ආසන්න දුර ප්‍රමාණයක් ඉඩමම පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි අවිස්සාවෙල්ල නගරේ ඉඳන් ගත්තොත් අවිස්සාවෙල්ල නගරයට කිලෝමීටර් 15ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමම පිහිටලා තියෙනවා. සාමාන්‍යයෙන් ගම්පහ වගේ ප්‍රදේශයක ඉඳන් එන කෙනෙක්ට කිලෝමීටර් 36ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි කොළඹ වගේ ඉඳන් එන කෙනෙක්ට සාමාන්‍යයෙන් කිලෝමීටර 61ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන දුර ප්‍රමාණයන් පිහිටලා තියෙන්නේ. ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමට ප්‍රවේශ වෙන අන්තිම මීටර් 300 දක්වා පොළුල් කාපට් පාරවල් තියෙනවා. ඉතින් කිසිම ගැටලුවක් නැතුව වාහනයක් යන්න පුළුවන් ඕනෑම වාහනයක්. ඊට පස්සේ අන්තිම මීටර් 300 ගත්තාම අන්තිම මීටර් 300 කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. මේක ටිකක් කන්දට තමයි පාර යන්න තියෙන්නේ. නමුත් ඒක ක්‍රමානුකූලව වාහනේ යන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියෙනවා. මේ දවස්වල පොඩි ගැටලුවක් තියෙන්නේ කාර් එකක් යන්න තව සුළු මම දැක්කා ඒක මම අයිතිකරුට විශේෂයෙන් ඒ ටික දැනුවත් කරා. එතකොට කාර් එකක් වගේ වාහනයකට උඩට යන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. මොකද තැන් කීපයක් තියෙනවා සංවර්ධනය කරන්න. ඒ තැන් කීපේ අයිතිකරු සංවර්ධනය කරලා දෙන්නේ. එතකොට දැනට ඊළඟට ගන්න ගණුම්කරුවෙට කෙලින්ම කාර් එකක ඉඩමට යන්න පුළුවන් ආකාරයට සකස් කරලා දෙන්නේ. එතනින් එහාට ඊට වඩා වැඩි දුර සංවර්ධනයක් තියෙනවා. සමහර තැන්වල පාරවල් ගත්තාම මේ කොන්ක්‍රීට් පාරේ පළල වගේ මදි නම් ඒකට දෙපැත්තේ ඉඩ තියෙනවා. මොකද අඩි 15ක විතර පළලකින් උතු පාරක් තියෙන්නේ. ඉතින් ඒකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා පස්සේ හදා ගන්න පුළුවන්. නමුත් දැනට මොකද අයිතිකරු මීට කලින් අයිතිකරුගේ ප්‍රීමියම් වර්ගයේ කාර් එකක් තියෙන. ඒ කාර් එකේ ඉඩමටම ගිහිල්ලා තියෙනවා. ඒ යන්න පුළුවන් ආකාරයට තමයි හදලා තියෙන්නේ. අර සමහර තැන්වල අයිතිකරු පොඩි ඒරියාවල කොන්ක්‍රීට් කරලා තිබිලා නැහැ. ඉතින් ඒ ඒරියා වලින් දැන් යන්න අපහසුතාවයක් තියෙනවා. ඒකෙන් හින්දා තමයි කාර් එකක් යන්න බැරි. නමුත් අයිතිකරු කාර් එකක් යන්න පුළුවන් ආකාරයට ඉඩමට යන්න පුළුවන් විදිහට ඒ අඩුපාඩු ටික හදලා දෙන්නේ. ඒකින්ද අර කන්දට ටිකක් යන්න තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කෙනෙක්ට ඇහිල්ලා බලලා තීරණය කරන්න පුළුවන් ඒක මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් නමුත් දැනට ඉන්න අයිතිකරු නම් කලින් කාර් එකේ ඉඩමට ගිහිල්ලා තියෙනවා. දැන් අනිත් ඕනෑම වාහනයක් යන්න පුළුවන්. කාර් එකකට තමයි යන්න පොඩි අපහසුතාවයක් ඇති වුණොත් තියෙන්නේ. අර ටිකක් දිග පාත කාර් වලට අනිත් පොඩි කාර් වලටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග පිහිටලා තියෙන්නේ. ඉඩම සහ ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් සම්පූර්ණ ප්‍රමාණය ඉඩමේ ප්‍රමාණය අක්කර 9යි. 9ට අක්කර කාලක් විතර අඩුයි. මම ප්‍රමාණිත එක කියන්නේ 8යි 3 කාලක් තමයි හරියටම ඉඩමේ ප්‍රමාණය තියෙන්නේ. එතකොට
එතකොට දැන් මේ ඉඩමේ වැඩි ඒරියා එකක් සම්පූර්ණ තැනිතලාව විදියට තමයි පිහිටලා තියෙන්නේ. අක්කර 8.3 කාලෙන් මං හිතන්නේ සුළු බෑවුම් එක්ක තැනිතලාව තියෙන ඒරියා එක තමයි වැඩි වශයෙන්ම තියෙන්නේ. එතනත් තැනිතලාව තියෙන ඒරියා එකක් තියෙනවා. ඉතින් අර මේක ටිකක් කන්දක් උඩ වගේ තියෙන තැන්නක් හින්දා මේකේ නායෑමේ අවදානමක් නම් ඇත්තටම මෙච්චර කාලයකට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැනට එහෙම කිසිම නිවේදනයක් නිකුත් වෙලත් නැහැ. ඒ සම්බන්ධයෙන් නම් ඒ අවට ඒරියා එකේවත් නායෑම සම්බන්ධයෙන් නම් කිසිම ගැටලුවක් දැනට නැහැ. මට ඉදිරිය ගැන ඇත්තටම කියන්න බෑ. නමුත් දැනට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම යයි කියලා පොඩි හෝ අවදානමක්වත් දැනට දැනුවත් කිරීමක්වත් මේ ඒරියා එකට වෙලා නැහැ. ඒ අවට ඒරියා වලටත් එහෙම ප්‍රශ්නයක් දැනට වෙලා නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරනවා. එතකොට වැඩි වශයෙන් තැනිතලාව තියෙන, ඒ තැනිතලාවත් එක්ක සුළු බැවුම් තියෙන ඒරියා තියෙනවා අංශක 10 15 මට්ටමේ උපරිම. එතකොට සමහර තැනක මම දැක්ක ඉඩම පිටිපස්ස වෙන. මොකද ඉඩම පිටිපස්සට රක්ෂිතේ තියෙන එකයි මම කිව්වේ මේක කෙනෙක්ට නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. මොකද සම්පූර්ණ ඉඩමේ තුන් පැත්තක්ම වගේ ඉඩම උඩ තියෙන රජයේ රක්ෂිතයකට මායින් වෙලා තමයි තියෙන්නේ. ඉඩම මේ ඉඩම අනිත් ඉඩම් වලින් ටිකක් වෙන්න වගේ තමයි පිහිටලා තින්නේ. ඉතින් ඒකයි මම කිව්වේ කෙනෙක්ට නිදහසේ ඇහිලා කාලය ගත කරන්න පුළුවන් හොඳ සුදුසු තත්ත්වයක් මේ ඉඩමේ තියෙනවා කියන එක. එතකොට මේ ඉඩම පිටිපස්සේ රක්ෂිතේ පැත්තට වෙන්න තියෙනවා සාමාන්‍යයෙන් අංශක 25 30 35 වගේ යන බෑවුම් තියෙන පොඩි ඒරියා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අක්කර 1මාරක 2ක උපරිම 3ක වගේ සාමාන්‍යයෙන් ඒ බෑවුම් තියෙන ඒරියා. ඒකත් හැමතැනම මේ බෑවුම නෑ. අංශක 20 25 30 35 අතර බෑවුම් තියෙන අක්කර 3ක් විතර පිටිපස්සට වෙන 2මාරක් 3ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. අනිත් ටික සාමාන්‍යයෙන් ගත්තොත් තැනිතලාව සහ සාමාන්‍ය බෑවුම තියෙන අංශක 10 15 මට්ටමේ බෑවුම් එක තමයි පිහිටීම තියෙන්නේ. ඉතින් එතකොට මේ ඉඩ මේ ගින්ද ඕනෑම වගාවක් වගා කිරීමේ හැකියාව තියෙනවා. පොල් වගේ භෝගයක් කරන්නත් පුළුවන්. මොකද හැම ඒ කියන්නේ තියෙන තැනිතලාවත් එක්ක ඕනෑම වගාවක් ඉඩ මේ වගා කිරීමේ හැකියාව තියෙනවා. දැනටත් මේකේ රබර් අක්කර 4මාරක් තියෙනවා. ඉතින් ඒකෙනුත් ආදායම ගන්නවා. දැනට අයිතිකරු කෙලින් මේක බදු දීලා තියෙන්නේ. එතකොට වැස්සත් නැතත් අනිවාර්යයෙන්ම මාසෙකට රුපියල් 50000ක් දැනට කිරි බද්දට අරන් තියෙන කිරි කපන කෙනා ලබා දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මාසෙම වැස්සත් සම්පූර්ණ මාසෙම පෑවුවත් අනිවාර්යයෙන්ම රුපියල් 50000ක් මාසෙකට ලබා දෙනවා. ඉතින් ඊට අමතරව මේකේ දැනටමත් කුකුල්ලෝ 3000ක් දාන්න පුළුවන් පාම් එකක් තියෙනවා. ඒක සම්පූර්ණ කම්ප්ලීට් කරලා නැහැ. නමුත් පාම් එක සම්පූර්ණයෙන් මේව කරලා වහලේ ගහලා තියෙන්නේ. අර වටේ ආරක්ෂිතක මේ වෙද ටික තමයි හදාගන්න තියෙන්නේ. අනිත් දේ තමයි ඉතින් මේකෙන්ද මේකේ ඕනතරම් මම ඒකයි අර කලින් මතක් කරේ මේකේ අර පිහිටීමත් එක්ක මේක මේ අර සත්ව ගොවිපලක් වගේ දෙයකටත් ඉතාමත් යෝග්‍ය වෙනවා. අනිත් එක තමයි අර කලින් මතක් කරා වගේ සංචාරක කර්මාන්තයටත් ඉතාමත් යෝග්‍යයි. මොකද මේකේ අර තියෙන දර්ශන ගත්තාම මොකද වටේම කඳුවලල්ල සහ පිටිපස්සේ ඇත්තටම මේ දිය ඇල්ල මොකද රක්ෂිතෙන් එන දිය ඇල්ලක් හින්දා මං හිතන්නේ ඒක ඉස්සරහට ඒක නිකන් හින්දෙන තත්යකට වගේ පත් වෙයි කියලා හිතෙන්නේ නැහැ. මොකද පිටිපස්සේ රක්ෂිතේ හින්දා ඒ හානියක් වෙන්නේ නැහැ. එතකොට මේ රක්ෂිතෙන් එන වතුර පාරක් තමයි මේ දිය ඇල්ල විදියට ඉඩමහරා ගලාගෙන යන්නේ. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන් මතක් කරනවා. ඉඩමේ පිහිටි අනිකුත් ගස්කොළන් සහ අනිකුත් වගාවන් සම්බන්ධයෙන් කතා කරොත් මේ වෙද්දි අක්කරයක පමණ තේ වගා කරලා තියෙනවා. තේ පැලව ආකාරයට තියෙන්නේ. එතකොට අනිකුත් පළතුරු ಜಾති ගස්කොළන් තියෙනවා. කොස් ගස් කිහිපයක් තියෙනවා. කොස් ගස් 10ක් විතර තියෙනවා. දුලියන් ගස්, පොල් ගස් කිහිපයක්. ඒවැ දැන්ටමත් ගෙඩි හැදෙනවා. දුලියන් ගස් වල ගහෙත් ගෙඩි හැදෙනවා. එතකොට තව වෙරළු වගේ පළතුරු ಜಾති කජු වගේ ගස් කීපයක් පළතුරු ಜಾති ගස් පිහිටලා තියෙනවා. ඉතින් මේකේ ඒ ඉස්සරහ ඒරියාවකට වෙන්න ගස් කොළන් නම් ටිකක් අඩුයි. ඒවා ඉතින් සංවර්ධනය කරලා හදා ගන්න වෙනවා වගාවක් හරි මොකක් හරි මත. ඉතින් මේ විදිහට තමයි අනිකුත් ගස් කොළන් ඉඩමේ පිහිටලා තියෙන්නේ. ඉඩමේ ගල් තත්ත්වය සම්බන්ධයෙන් මතක් කිරීමක් කරොත් මේ ඉස්සරහ කොටස අක්කර 5 කායක ඒරියා එකේ කිසිදු ගල් පිහිටීමක් දකින්න නැහැ. යම් කිසි තැනක කලාතුරකින් මතු පිට ගලක් තමයි පිහිටීම තියෙන්නේ. නමුත් පිටිපස්සට වෙන්න යම් කිසි ගල් පිහිටීමක් තියෙනවා. සමහර ගල් පොළොව මතු පිට සාමාන්‍ය මට්ටමේ ගල් වගේම පොළොව ඇතුළත වෙන්නත් ගල් තියෙනවා. ඒක තියෙන්නේ පිටිපස්ස ඒරියා එකට වෙන්න. ඉස්සරහ අක්කර 5 කායක ඒරියා එක ගත්තොත් සම්පූර්ණයෙන් ඕනෑම වගාවකට සුදු ආකාරයෙන් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉඩමේ මේ වෙද්දි අලුතෙන් හදපු කුඩා නිවාසයක් තියෙනවා. මේකේ වැඩත් සම්පූර්ණ කරලා තමයි ඉඩම ලබා දෙන්නේ. දැන් අලුතෙන්ම හදපු එකක් ඒක පොඩි නිවසක්. කාමර දෙකයි එක කාමරයකට ඇටච් බාත්රූම් එක තියෙනවා, කිචන් එක තියෙනවා. ඊට පස්සේ කවුරු හරි සේවකයෝ ඉන්නවා නම් ඒ සේවකයන්ට වෙනම ඒගොල්ලන්ගේ වොෂ්රූම්, ඒගොල්ලන්ට නාන තැන් ඒ ටික වෙනම හදලා තියෙනවා. ඉතින් මේකෙත් තව වැඩ ටිකක් තියෙනවා. ඉතින් මේ වැඩ ටිකත් සම්පූර්ණ කම්ප්ලීට් කරලා තමයි අයිතිකරු මේ ඉඩම ලබා දෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන් මතක් කරනවා. ඉඩමේ ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ජලයේ සම්පූර්ණයෙන්ම මේ වෙද්දී රක්ෂිතය ආරායන
ඒ දිය ඇල්ලෙන උල්පත් පාර හරහා තමයි උල්පත් වතුර පාර හරහා තමයි සම්පූර්ණ ජලය ලබා ගන්නෙ. ඉතින් අවුරුද්ද පුරාම සක්‍රියව ජලය තියෙනවා. ඉතින් ඒකින්ද ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මොකද දැන්ටමත් ලීටර් 2000ක ටැංකි පුරවලා ස්ටොක් කරලා තියෙන්නේ. ඒ අන්තිම ටැංකියෙන් කොයි වෙලෙත් වතුර උතුරලා ගලාගෙන යනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව ඉඩමේ තව ලින් දෙකක් තියෙනවා. ඉතින් ඒ ලින් දෙක හරහාත් අවශ්‍ය නම් ජලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ජලය සම්බන්ධයෙන් මතක් කරන්න ඕනේ. ඉඩම සෑම තැනකට වගේ ජලය අරන් යන්න පුළුවන් විදිහට බට ලයින් නෙලලා තියෙනවා. ඉතින් ඒ හරහා ටැප් එහෙම තනින් තන දාලා තියෙනවා. ඒක අංග සම්පූර්ණව නැහැ. නමුත් සැලකිය යුතු මට්ටමකින් ඉඩම පුරා ජලය ගෙනියන්න පුළුවන් ආකාරයට බට ලයින් ඇදලා ටැප් දාලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන් මතක් කරනවා. විදුලිය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විදුලියත් මේ වෙදි සම්පූර්ණයෙන් ඉඩමට අරගෙන තියෙන්නේ. ඉතින් ඒකින්ද විදුලිය සම්බන්ධව ගැටලුවක් නැහැ. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ මිල වෙන්නේ ලක්ෂ 220යි මිලියන 22යි. ඉතින් මේ මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මහී ප්‍රොපර්ටි අපි ඒ සඳහා ඉන්වෝල්වීමක් වෙන්නේ නැහැ. කෙනෙක්ට බලලා සාධාරණ මිලකට අයිතිකරුත් එක්ක සාකච්ඡා කරලා මිල දී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අයිතිය සම්බන්ධයෙන් කතා කරොත් මේක සින්නක් කර ඔප්පු සහිත ඉඩමක්. ඉතින් තනි අයිතිකරුවෙක් යටතේ තියෙන්නේ. ඉතින් ඔප්පු සම්බන්ධයෙන් බේසික් දේවල් ටික මම බලලා තියෙනවා. ඉතින් අතුලාංශය සම්බන්ධයෙන් චෙක් කරලා නිවැරදි ආකාරයට මිල දී ගන්න කියන ඉල්ලීමත් කරනවා. ඒ වගේම තමයි මායින් සම්බන්ධයෙන් මේක ගැටලුවක් නෑ. මොකද මේක ඇත්තටම වෙන කෙනෙක්ගේ එක පැත්තකට විතරයි ඉඩම් මායිම් වෙන්නේ. අනිත් ඒවා සම්පූර්ණ රජයේ ඉඩම් රක්ෂිත ඒ විදිහට තමයි මායිම් වෙන්නේ. ඉතින් ඒකෙන්ද මායින් සම්බන්ධයෙන් මම හිතනවා මේකේ විශේෂ ගැටලුවක් හිටින එකක් නෑ. සාමාන්‍ය විදිහට මායින් ටික තියෙනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අයිතිකරුවෝ ඒ සඳහා මැදිහත් වෙලා මේ මායින් ටික නිසියාකාරව නිරවුල් කරලා තමයි ඉඩම ලබා දෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරනවා. වීඩියෝ එකේ අවසානයට යන්න කලින් නැවතත් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහී ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් අවසානින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මහී ප්‍රොපර්ටි Facebook page එක මහී ප්‍රොපර්ටි WhatsApp channel එක follow කරලා තියාගන්න. ඉතින් මොකද මම ඒවට සමහර වෙලාවට විශේෂයෙන්ම මහී ප්‍රොපර්ටි WhatsApp channel එකට මට සමහරලාට ඇඩ්වර්ටයිස් කරන්න බැරි වෙන්න මේ YouTube එකේ ඇඩ්වර්ටයිස් කරන්න බැරි සමහර ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු මම WhatsApp channel එකට දානවා. ඉතින් ඒකින්ද ඒක follow කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එනකන් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.